හෙලෝ බෝයිස් ඉතින් ඔන්න මම අදත්තා ඔයාලට සුපිරි වීඩියෝ එකක් අරගෙන. හරිද ඔයගොල්ලෝ දැනටමත් දන්නේ නැති මම අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක මොකක්ද කියලා. රෑන්ක් අප් කරගන්න අමාරු අයට ලේසියෙන් රෑන්ක් අප් කරගන්න තැන් ටිකක් තමයි මම අද ඔයාලට ගෙනල්ලා තින්නේ. මේ මං කියන තැන් වලට ගිහිල්ලා රෑන්ක් අප් කරොත් ලොයිත් ඔයාලට ඉක්මනට රෑන්ක් එක අප් කරගන්න පුළුවන් ලේසියෙන්ම. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු BR රෑන්ක් ලේසියෙන්ම අප් කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් අපි වැඩි කතා නැතුව එහෙනම් යමු වීඩියෝ එකට. It's hard to breathe, but that's alright. Hush. හරි බෝයිස් ඉතින් අපේ පළවෙනි පොට් එක තමයි මිල්. ඔයගොල්ලෝ හැමෝම මිල් දන්නවනේ. මිල් වල තියෙන්නේ රෑන්ක් අප් කරන පොට් එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට එනිමියෝ ගහන්න එලවන් ඉද්දී ඔයගොල්ලන්ට හැංගිලා ඉන්න පුළුවන් පොට් එකක් තමයි මේක. ඒ කියන්නේ ඒකත් ඉතින් රෑන්ක් අප් වෙන්න හේතුවන්නේ ඔයගොල්ලෝ එනිමියයි එලවන් ඇවිල්ලා එනිමියකින් කෑවොත් ඔයගොල්ලන්ගේ රෑන්ක් බහිනවනේ. මෙතන හැංගිලා හිටියොත් ඔයාලට කවුරු ගහන්න ඉද්දී ඔයාට පුළුවන් ඔයාගේ රෑන්ක් අප් කරගන්න ටික වෙලාවක් එනිමියෝ ටික එහා මෙහා වෙනකන් ඉඳලා. අන්න ඒ වගේ බහැපු ගමන් කන්න නැතුව පොඩි වෙලාවක් ඉන්න පුළුවන් පොට් එකක් තමයි මේක. කියන්නේ දැන් ඔයා ලූට් ටික අරන් ඉන්නේ ඔයාගේ පස්සෙන් දුවන් එනවනේ. ගහන්න එනකොට හැංගිලා ඉන්න පුළුවන් පොට් එකක් තමයි මේක. මේ තැන නම් කිසිම එනිමියට පේන්නේ නැහැ. එනිමියට තියා කාටවත් පේන්නේ නැහැ. ඔයා විතරයි ඔතන ඉන්නවා පේන්නේ. මෙතෙන්ට යන විදිය ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. ගන්න එකත් ඔන්න ඔය විදියට ස්කෝප් කරගෙන තමයි යන්න ඕනේ. නැත්තම් වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි ඔයගොල්ලන්ට. ඔන්න ඔතනින් නැගලා ඔය පොඩි දුරක් යද්දි තියනවා නේද නිකන් ගැට්ටක් වගේ පොඩි කෑල්ලක්. අන්න ඒකට පයින්න ඕන අපි. ඔයගොල්ලෝ එතෙන්ට පනිද්දි ගන්න එක ස්කෝප් කරාම පයින්න නැත්තම් ඔයගොල්ලෝ වැටෙනවා එතනින්. ගන්න එක ස්කෝප් කරාම පයින්න ඔයගොල්ලෝ එතනින් පනිද්දි. හරි බෝයිස් ඉතින් මම ඔන්න එතෙන්ට ඇවිල්ලා පෙන්නුවා. ඔතෙන්ට බැස්සෙන් පස්සේ එනිමියන්ට නම් ඔයාව කවදාවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයා එළියට එනකන් ඔයාට තියෙන්නේ ඉතින් ෂේප් එකේ එනිමියෝ ටික එහා මෙහා වෙනකන් ඉඳලා එළියට ගිහිල්ලා ඔයා රෑන්ක් අප් කරගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් අපි බලමු එහෙනම් අපේ දෙවෙනි පොට් එක මොකක්ද කියලා. හරි බෝයිස් ඉතින් අපේ දෙවෙනි පොට් එකේ තියෙන්නේ මිල් වල. මිල් වල මෙන්න මෙතන තියෙනවා නේද ජම්ප් පැඩ් එක. අන්නේ ජම්ප් පැඩ් එක ගාවට තමයි ඔයගොල්ලෝ මුලින්ම යන්න ඕනේ. ජම්ප් පැඩ් එක ගාවට ගියාම බලමු අපි ඉතුරු ටික කොහොමද කරන්නේ කියලා. හරි බෝයිස් ඉතින් ඔයගොල්ලෝ ජම්ප් පැඩ් එකට නැගලා ඔතන තියනවා නේද නිකන් යකඩ උළුණක් වගේ එකක්. අන්න ඒකේ අර දෙවෙනි ත්‍රිකෝණයේ ගාවට ජම්ප් පැඩ් එකේ රතු ඉර තියලා ඔයගොල්ලෝ ඒක උඩට යන්න ඕනේ. මෙතන ඉතින් රෑන්ක් අප් කරන්න පුළුවන් තරම් නෙමෙයි. මෙතන ඔයගොල්ලන්ට ඉතින් රෑන්ක් එක අප් කරගන්නත් පුළුවන්. එනිමි දෙන්නට ආතල්ලයක් ගන්නත් පුළුවන්. එනිමෝ මොකද ඔතන උඩ බලන්නේ නැහනේ. ඔයගොල්ලන්ට ඉතින් දෙකම කරගන්නත් පුළුවන් උතේ. මෙතෙන්ට ඉතින් ස්නයිපර් එකක් එහෙම අරන් ගියොත් නම් ඔයාට ඔළුවටම එම් කරලා තියන්න පුළුවන් එනිමියාගේ. හරි බෝස් ඉතින් අපි වැඩි කතා නැතුව බලමු ඊළඟ පොට් එක මොකක්ද කියලා. හරි බෝස් ඉතින් අපේ ඊළඟ පොට් එක තමයි මේක. මට මේකේ නම නම් මතක නැහැ. කොහොම හරි මේකෙත් තියෙන ජම්ප් පැඩ් එකෙන් පොඩි සීන් එකක් දාන්න තමයි. මෙතනත් සුපිරි. මෙතන නම් කාටවත්ම පේන්නේ නැහැ. මෙතන ඔයගොල්ලන්ට රෑන්ක් අප් කරන්න හොඳ තැනක්. ඔතන ඉතින් ඉන්නවා නම් හැබැයි සෝන් එක ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න වෙනවා. මොකද සෝන් එක දැන් මනටම එනවා. ඒ නිසා සෝන් එක ගැනත් අවධානයෙන් ඔයගොල්ලෝ මෙතන ඉඳන් කිලස් එකක් දාගෙන රෑන්ක් එක අප් කරගන්න. හරි බෝයිස් ඉතින් ඔයගොල්ලෝ ඔය ජම්ප් පැඩ් එක රතු හිතන්නේ ඔන්න ඔය මම බෑප් දැනට තමයි තියන්න ඕනේ. මගේ හිත පෙන්වන්නේ නැහැ මම මොකද මේ BR කියන්නේ BR එක ඇතුළෙන්ම රෙකෝඩ් කරන්නේ මම රෙකෝඩ් එක ගන්නේ අර BR රෑන්ක් එකම ගැහුවම තියනවනේ රෙකෝඩ් එක ගන්න පුළුවන් විදිය. අන්නේ පුළුවන් විදියට තමයි රෙකෝඩ් එක ගන්නෙ. මට මම ඒ හින්දා ඒ රතු හිත මට පෙන්වන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔන්න ඔය අයින් තමයි රතු හිත කියා ගන්න ඕනේ. හරි බෝයිස් ඉතින් ඔයගොල්ලෝ ඕක පළවෙනි පාට නම් අත්දැක බලන්නේ. ඔයගොල්ලන්ට ඉතින් දෙතුන් පාරක් පනින්න වෙනවා. කියන්නේ එක පාරින් දෙපාරින් පනින්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඉතින් සමහර කට්ටියට දෙතුන් පාරක් විතරයි ආවේ පනින්න. හරි ඉතින් කොහොම හරි ඔයගොල්ලෝ එතනට බැන්නයින් පස්සේ ඔතනින් පහත් වෙලා ඉතින් ඔයාට කිල් දෙක තුනක් දාගන්න පුළුවන්. ඔයාට මෙතන ඉතින් ස්නයිපර් එකක් යමු තිබ්බොත් නම් වැඩේ ලේසි. හරි ඉතින් අපි බලමු දැන් අපේ අනිත් පොට් එක මොකක්ද කියලා. දැන් මම ඉන්නේ ඉතින් අපේ අනිත් පොට් එකේ තියෙන තැන තමයි. ඔයගොල්ලෝ ඉතින් හැම පීක් ගන්නවනේ. පීක් එකේ තමයි මේ පොට් එක තියෙන්නේ. හරි බෝයිස් ඉතින් ඔයගොල්ලෝ පීක් එකට කාර් එකකින් වගේ එනවා නම් හොඳයි.
කාර්යයන් නැතුවත් මේ වැඩි කරන්න පුළුවන්. මම නම් ගෙනාවේ වීල් එකක්. ඔන්න ඔය විදිහට වීල් එක හරි කාර් එක හරි පාක් කරලා හරි බෝස්. ඉතින් ඔයගොල්ලෝ මං ගහන විදිහට වෝල් දෙකකුත් ගහ ගන්න ඕන. මම හැබැයි වෝල් දෙකකට වැඩි ගහනවා. ඔයගොල්ලන්ට වෝල් දෙකෙන් මේක කරගන්න පුළුවන්. හරි ඉතින් මම අර ගහපු විදිහට වෝල් දෙකක් ගහලා ඔයගොල්ලෝ මේ ගෙනාපු කාර් එකේ හරි වීල් එකේ හරි ඔන්න මූණ උඩින් නැගලා ගන්න එක ස්කෝප් කරගෙන ওই වෝල් එක දිගේ යන්න තමයි තියෙන්නේ. ඔන්න වෝල් එක දිගේ ගිහිල්ලා ඔය ලීය තියෙන කැඩිච්ච ලීය ගාන ඔයගොල්ලෝ නැගිටින්න ඕනේ. නැගිටලා ඔතනින් දුවන ගම උඩ වයින් ඕන උඩට යන්න. ඔතෙන්ට ගියාම නම් බොයිස් ඔයගොල්ලන්ට රෑන්ක් එකක් කරන්න පුළුවන්. ඉතින් විදියකට ඔතන කවුරු හරි උඩට ආවොත් ඔතන උඩ කෙටියස්සේ හැංගිලා ඉඳලා ඔයගොල්ලන්ට ගහන්න පුළුවන්. හරි බොයිස් ඉතින් අපේ ඊළඟ පොට් එක තියෙන්නේ මිල් වල. මිල් වලට ගියන් පස්සේ දැන් තියෙනනේ ගෑරේජ් එකක් වගේ තැනක්. අන්නේ ගෑරේජ් එක වගේ තැන තමයි අපිට මේක කරන්න තියෙන්නේ. මේක කරන්නත් වෝල් දෙකක් ඕන ඔයගොල්ලන්ට. මං ගහගත්තු විදියට වෝල් දෙකක් ගහගෙන ඒ වෝල් එක උඩ ඔය කාර් එක උඩින් ඒ වෝල් එක උඩට පයින්න ඕන. ඔයගොල්ලෝ ස්කෝප් කරගෙන පයින්න ඕන එක. පැනලා ඔයගොල්ලෝ ගන්න එක ස්කෝප් කරගෙනම ඔය වෝල් එක දිගේ ඉස්සරහට යන්න ඕනේ. ගන්නට යන්න වෝල් එකකින් වැටුනොත් ඉතින් ඔයගොල්ලන්ට අයිම මුලින් ඉඳන් ස්කෝප් කරන් යද්දී ඉතින් වැටෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒක තමයි කියන්නේ ස්කෝප් කරන් යන්න කියලා. හරි ඉතින් කොහොම හරි ඔයගොල්ලෝ එතනින් ගිහිල්ලා ඔන්න ට්‍රක් එකේ වහල උඩට තමයි නැග ගන්න ඕනේ. ඒ වහල උඩට නැගගත්තයින් පස්සේ ඔයගොල්ලෝ එතන බඩ ගාගෙන ඉන්න ඕනේ. එනිමියන්ට පේන්නේ නැහැ එතන. ඔයගොල්ලන්ට ඉතින් කිල් දෙක තුනක් දාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔතෙන්ට නැගලා හිටියොත් නම් හරි. ඉතින් දැක්කනේ මගේ යාළුවා ඔතනින් කිල් එකකුත් දැම්මා. මම ගියේ ඔක යාළුවත් එක්ක සෝලෝන මේ. කොහොම හරි ඉතින් ඔතෙන්ට වෙලා හිටියොත් ඔයාලට කිල් දෙක තුනක් දාගන්න පුළුවන්. ඕගොල්ලෝ අර අතන පිටිපස්සේ නැගපු වෝල් දෙක කඩලා දාන්න නැග්ගයින් පස්සේ නැත්තම් අර මේ බලන් ඉන්න එනිමියෝ ටික ෆයර් වෙනවා. ඔයගොල්ලෝ වෝල් එක දැක්කයින් පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ග්‍රැනේඩ් එකක් එහෙම දැම්මොත් යන්නත් තැනක් නැහැ. කෙලවෙනවා ෂුවර් ඉතින්. ඒ නිසා ඔයගොල්ලෝ ඉතින් මේ උඩ නැගපුවම මේ වෝල් දෙක කඩලා දාන්න. හරි ඉතින් අපි වැඩි කතා නැතුව යන් ඊළඟ පොට් එක මොකක්ද කියලා බලන්න. හරි ඉතින් බොයිස් අපේ ඊළඟ පොට් එක තියෙන්නේ පීක් වල තමයි. පීක් වල මේක හොඳයි. ඔයාලට ගන්න කියන්නේ ලූට් එකක් එහෙම නැතුව ඉන්නකොට එනිමියෙක් ඔයාලට ගහන්න આવොත් මේ පොට් එක හොඳයි ඔයාලට. හරි අපි දැන් ගිහිල්ලා බලමු ඔය කියන පොට් එක දැන් කොහෙද හරියටම කොතනද තියෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි බොයිස් හරියටම තැන තියෙන්නේ. ඔය තියෙන්නේ නිකන් කුඩු වල දාපු කාර් දෙයක් වගේ තැන. අන්නේ කොටුව ඇතුළ තමයි අපි යන්න ඕනේ. ඔන්න කාර් උඩින් තමයි අපිට යන්න තියෙන්නේ. මට නම් ඉතින් දෙපාරක් තුන් පාරක් මිස් වුණා. ඔයගොල්ලන්ට ඉතින් එකපාරින් පැන ගන්න පුළුවන් වෙයි සමහර විට. හරි බොයිස් ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ටත් ගිහිල්ලා බලන්න. එතනත් හොඳ පොට් එකක්. ඔයගොල්ලන්ට ලූට් නැති වෙලාවට නම් එතෙන්ට බැහැලා බඩ ගාගෙන ඉන්නකොට කාටවත්ම පේන්නේ නැහැ. හැබැයි ඉතින් වහල උඩ ඉඳන් ගන්න තියෙන එකේ ඉදියොත් තමයි පොඩි කේස් එකකට වෙන්නේ. වහල උඩ ගන්න තියෙන එකේ හිටියොත් තමයි ඉතින් අපිට කෙල වෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් කොහොමදත් ඒ ගැනත් අවධානයෙන් ඉන්න. හරි ඉතින් බලන්න මට තාමත් නැග ගන්න බැරුණා. මට දෙපාරට තුන් පාරට වඩා නම් ඕක මිස් වුණා. ඔන්න ඉතින් ඊළඟ පාර තමයි මම හරියටම ඕකත් ඇතුළට පැනගන්නේ. පැන්නයින් පස්සේ බලන්නකො බඩ ගන්න කාටවත් පේන්නේ නැහැ. ඕක එළියේ ඉන්න කාටවත්ම ඔය ඇතුළේ පේන්නේ නැහැ. ඕක බඩ ගාගෙන ඉන්නේ. පේනවනේ බොයිස් ඉතින් බඩ ගාත්තම කාටවත්ම පේන්නේ නැහැ. අර පොඩි අර කේස් එක තමයි තියෙන්නේ. වහල උඩ ගන් තියෙන එකේ හිටියොත් තමයි පොඩි කේස් එකක් එන්නේ ඔයගොල්ලන්ට. ඒක ගැනත් අවධානයෙන් ඉන්න ඉතින් ඔතන ඉන්නවනම්. හරි බොයිස් ඉතින් අද ගෙනාවු වීඩියෝත් ඔතනින් ඉවර වෙනවා. වීඩියෝ එක හොඳ නම් මාව සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට තව හොඳ වීඩියෝ ටිකක් දානවා. හරි ඉතින් අද මම යන්න තමයි හදන්නේ. ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනවා නම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.